ආයිබෝවන්. ඔන්න අද දවසේ අපි ඔයාලත් එක්ක කතා කරන්න එකතු වෙනවා මේ වීඩියෝ එක තුලින් ෆින්ලන්ඩ් යන ඔයාලට VFS එකට අවශ්‍ය ડોකියුමන්ට් මොනවද කියන එක ගැන තමයි අපි අද කතා කරන්නේ. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ඔන්න ડોකියුමන්ට් ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම අපි කතා කරමු ස්ටුඩන්ට් ගැන. ස්ටුඩන්ට් නේ අපි මේන් එක ගැන. ස්ටුඩන්ට් ගැන කතා කරනකොට මම මේ පෙන්නන විදිහට ડોකියුමන්ට් ෆයිල් තුනකට කඩා ගන්න පුළුවන්. එක තමයි ස්ටුඩන්ට්ගේ පර්සනල් ඩීටේල්ස් ඇතුළත් වෙන ෆයිල් එක. දෙක තමයි source of fund එක. තුන්වෙනි එක යුනිවර්සිටි පේමන්ට් එක. මේ විදිහට ෆයිල් තුනකට කඩා ගත්තාට පස්සේ අපිට හරි පහසුවෙන් ඒ ටික හදා ගන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරමු මම මේ වලට පෙන්නන විදිහට ડોකියුමන්ට් එක පෙළගස්ස ගන්න. පළමුවෙන්ම කතා කරමු ස්ටුඩන්ට්ගේ පර්සනල් ෆයිල් එක රූමන ડોකියුමන්ට් එක මොනවද කියන එක. අංක එක තමයි ඔයාගේ පාස්පෝර්ට් එකේ කලර් ෆොටෝකෝපි දෙකක් ගන්න. ඊළඟ එක තමයි යුනිවර්සිටි ඔෆර් ලෙටර් එක. ඔයාලට යුනිවර්සිටි එකෙන් ආපු ඔෆර් ලෙටර් එකේ print out එකක් කරගන්න. ඒක තමයි දෙවෙනි එක. ඔන්න ඊළඟ එක තමයි යුනිවර්සිටි පේමන්ට් ડોකියුමන්ට් එක. මේක ලෑස්ති කරනකොට මේකට ડોකියුමන්ට් කීපයක් එකතු කර ගන්න වෙනවා. අපි ඉස්සෙල්ලාම ඔයාලට එනවා යුනිවර්සිටි මේ ඔෆර් ලෙටර් එකේ තියෙනවා Flywire කියලා link එකක්. අන්නේ link එකට ගිහිල්ලා අපි අපේ account එකක් හදා ගන්න ඕනේ ඒකේ. ඒක හදාගන්න ඔයාගේ personal details තමයි ඒකට ඉල්ලන්නේ. ඔයාගේ passport numbers අරම birthdays නම අරම ඔය detail ටික ඉල්ලනවා. ඔය ටික දීලා account එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒකේ අපිට print out එකක් ගන්න වෙනවා. ඒ print out එක අපි ගන්න ඕනේ. ඊට පස්සේ university offer letter එකේ print out එකක් ගන්නවා. ඔය දෙකම අරගෙන අපි යනවා bank එකට. ඔයා payment කරන්නේ මොන bank එකෙන්ද කියලා බලලා ඒක payment කරනකොට ඒ දවස් වලට බලන්න මේ මොකේද rate එක අඩුවෙන් යන්නේ කියලා පොඩ්ඩක් බලලා payment එක කරන්න. අන්න එතකොට මේ වාසියක් වෙන විදිහ බලලා බැංක් එකට ගිහිල්ලා බැංක් එකත් එක්ක කතා කරන් අපිට මෙහෙම යුනිවර්සිටි එකට පේමන්ට් එකක් කරන්න තියෙනවා කියලා ඒගොල්ලෝ ඕපන් කරනවා අපිට ස්ටුඩන්ට් ෆයිල් එකක්. මේ ෆයිල් එක ඕපන් කරලා ඉවරලා බැංක් එකෙන් දෙනවා ડોකියුමන්ට් එක. මේ ડોකියුමන්ට් එකට ඔයාගේ අර Flywire එකෙන් ආපු එකේ තියෙන ඩීටේල්ස් ටික එන්ටර් කරන්න වෙනවා. ඒ අදාළ ඩීටේල්ස් එන්ටර් කරලා ඊට පස්සේ ඔයාගේ ස්ටුඩන්ට් ID එකක් ඉල්ලනවා. ඒ ID එකේ තියෙන ඔයාලට එන මේ යුනිවර්සිටි එකෙන් ගෙවනවානේ ඔෆර් ලෙටර් එක. අන්න ඒක තියෙනවා ඒ ID නම්බර් එක. ඒකත් හරියටම බලලා ස්පෙලිං බලලා කැපිටල් සිම්පල් තියනවා නම් ඒ හැමදේම බලලා හරියට එන්ටර් කරන්න. ওই ටික එන්ටර් කරගත්තට පස්සේ පේමන්ට් එක වෙනවා. පේමන්ට් එක කරාට පස්සේ බැංක් එකෙන් ඔයාට එනවා බැංක් එකෙන් එනවා මේල් එකක් TT එකේ. ඒකේ print out එකක් ගන්න. ඊට පස්සේ ඔයාට අදාළ යුනිවර්සිටි එකෙන් එනවා මේල් එකක්. ඒකේ print out එකක් ගන්න ඕනේ. ඊට පස්සේ Flywire එකෙන් එනවා ඔයාට මේල් එකක්. ඒකත් ගන්න ඕනේ. මෙන්න මේ ටික තමයි ඔයාලා ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඔය යුනිවර්සිටි පේමන්ට් ડોකියුමන්ට් කියන එකට අදාළ දේවල් ටික තමයි මේ ටික තමයි ඔයා ෆයිල් එකට දාගන්න ඕනේ. ඔන්න ඊළඟට අපි ලෑස්ති කරගන්න ඕනේ ඔයාලට මේ පේනා වගේම හෙල්ත් ඉන්ෂුරන්ස් පොලිසි එක. ඒ කියන්නේ ස්විස් කෑකට අපි පේමන්ට් එකක් කරනවානේ. අපි යන්න කලින් අපි ඉන්දියා යන්න කලින් මේ පේමන්ට් එක කරලා අපේ කෝස් එක පටන් ගන්න මාසෙකට විතර කලින් ඩේට් එකක් දාලා අවුරුද්දකට පේමන්ට් එකක් කරනවා අපේ ඉන්ෂුරන්ස් එක දාගන්න. අන්නේ පොලිසි එකේ ගන්න ඔයා ඩවුන්ලෝඩ් කරලා ඉවරලා print out එකක් ගන්න. ඒක තමයි මේ කියන්නේ. ඒකත් ඔයාගේ ෆයිල් එකට දාගන්න. ඊළඟට අවශ්‍ය තමයි A level certificate ටික. A level certificate ගන්න ඕනේ ඔයා එක්ක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඔන්ලයින් පේමන්ට් එකක් කරලා ඔයාලට ගන්න පුළුවන් ඒක. නැත්නම් ඔයා ගිහින් ගන්න ඕනේ. මේක අරගෙන මේකත් ඔයා FM attach කරගන්න ඕනේ. ඒ FM attach කරගන්න එකත් ඔයාලට ඔන්ලයින් කරගන්න පුළුවන්. මේ පේමන්ට් එකක් යනවා මේකට. ඒ පේමන්ට් එක කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පත්තර මුලට ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඊළඟ එක තමයි clarification of income. මේ ડોකියුමන්ට් එක අපි හදා ගන්න ඕනේ එකක්. මේක අපි හදන්න ඕනේ අපේ ඩීටේල්ස් ඇතුළත් කරලා. ඒ කියන්නේ මේ අපි ඉන්කම් එක පෙන්නන්නේ කොහොමද කියන එක මේකට අපි දාන්න ඕනේ මෙන්න මේ අපිට යුනිවර්සිටි එක එකක් ඇවිල්ලා තියෙනවා. මේ යුනිවර්සිටි එකෙන් මේ දවස් වලට අපි යන්න ඕනේ මේ රටට. එදා ඉඳන් ගිහිල්ලා ජීවත් වෙන්න මෙන්න මේ සල්ලි ප්‍රමාණයක් අපි අතේ තියෙනවා. ඒ සල්ලි ආවේ මේ විදිහට අපි ගාවට. දැන්ට තියෙන්නේ මේ බැංක් එකේ ඒ ඩීටේල් දාලා ඊට පස්සේ මෙන්න මේ රේට් එක යටතේ. ඒ කියන්නේ යුරෝ මේ රේට් එක යටතේ මේ දවසට අදාළ විදිහට තමයි මේ අපි මුදල් ප්‍රමාණය පෙන්වුවේ කියලා කියන්නේ තමයි මේ ડોකියුමන්ට් එක හදා ගන්න ඕනේ. ඒ විස්තර ටික දාලා මේ ડોකියුමන්ට් එක හදාගත්තාම ඔන්න ඒකත් මේ ෆයිල් එකට දාගන්න පුළුවන්. ඔන්න ඊළඟට තමයි බැලන්ස් කන්ෆර්මේෂන් එක. මේකත් ඔයා අදාළ බැංකුවෙන් ගන්න ඕනේ. ඔයාගේ කැෂ් පෙන්නන බැංකුවෙන් බැලන්ස් කන්ෆර්මේෂන් ටිකක් ගන්න ඕනේ. ඒ වෙන සාමාන්‍ය දේවල් සාමාන්‍යව අපි හැමෝම දන්න දේවල්. ඊට පස්සේ ස්ටේට්මන්ට් එක ගන්න ඕනේ බැංක් එකෙන්. මේ ටිකත් පිළිවෙලට අරගෙන ඔයා ඒ කියන්නේ මේක මුදල් තැන්පත් කරපු දවසින් ඉඳන් ඒ කියන්නේ මේකට අදාළ වෙන ඔයා හිතන්නකො ලක්ෂ 50ක් දැම්මා කියලා. අන්නේ ලක්ෂ 50 දාපු මාසේ
ඉඳලා ගන්නවා මේ ස්ටේට්මන්ට් ටික. මේකේ තව කාරණයක් මම කියන්නම්. ඔයාලා මේකට සල්ලි දෙම හොඳ ඒ වෙනම මේ account එකකින් පෙන්නන්න පුළුවන් නම් හොඳයි මේක. කියන්නේ ගොඩාක් ගනුදෙනු වෙච්ච නැති account එකකින් පෙන්නන්න පුළුවන් නම් හොඳයි. මොකද නැත්තම් අපි ලක්ෂ 4-5 අරගෙන දාලා තිබුණොත් එහෙම මේ කාල සීමාව කියන්නේ ඔයාලා මුදල් තැන්පත් කරාට පස්සේ මේකේ ඔයාලා ආපහු මේ account එක ගනුදෙනු කරන්න යන්න එපා. එහෙම අරගෙන තිබුණොත් එහෙම ඔයාලා ඒකට අදාළ සෝසස් හැම එකක්ම හදන්න වෙනවා. ඒ හින්දා ඔයාලා පෙන්නන සෝස් එකට අදාළව ඔයාලා මුදල් තැන්පත් කරපු දවසේ ඉඳන් මේකේ ගනුදෙනු කරන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම වුණොත් අර ප්‍රශ්නයක් නැතුව සෝස් එක හරි පිළිවෙලට පෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි resident permit application එක. enter bill and receipt. ඊට පස්සේ certificate of pending online case මේ ඔක්කොම එන්නේ ඔයාලා මේ document ටික enter bill එකට upload කරාට පස්සේ මේ document ටික ඔයාලට ඔක්කොම download කරගන්න පුළුවන්. මේ receipt එක නම් එන්නේ ඔයාලා payment එක කරොත් එදාට payment එක කරේ නැත්නම් receipt එක හම්බ වෙන්නේ නැහැ. නැත්නම් මේ අනිත් මං කියන document ටික ඔක්කොම ඔයාලට මේ enter bill එකට upload කරාට පස්සේ මේක download කරලා print out එකක් ගන්න පුළුවන්. ඒ ටිකත් අරගෙන දාගන්න. ඊට පස්සේ RP photos ටිකත් ගන්න ඕනි. විදිහ කොහොමද කියන එක තියෙනවා ෆින්ලන්ඩ් පොලිස් වෙබ්සයිට් එකට ගියහම ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්න අන්න ඒක තියෙනවා කොහොමද අපි ගන්න ඕනේ කියලා සයිසස් එක කොහොමද බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් මොනවාද ඒ අදාළ හැමදේම තියෙන ෆොටෝ එක ඒ විදිහට හදා ගන්න ඕනේ ඒකත් අරගෙන ඒකේ print out එකක් කරගෙන යන්න ඔය ෆොටෝ ටික ගන්න යනකොට මේ ස්ටුඩියෝ එකට ඒගොල්ලන්ට දීපුවම ඒගොල්ලෝ ඒ සයිසස් වලටම ඇන්ගල් වලටම අරගෙන හදලා දෙනවා ඒ ටික හරියටම ගන්න ඕනේ මොකද මේක තමයි අපි RP කාඩ් එකේ එන්නේ මේ ෆොටෝ එක අන්න හින්දා ඒක හරියටම කරගන්න ඊළඟට මතක ඇතුව ගෙනියන්න මම මෙතන දාලත් නැහැ ඔයාලා දැන් ලංකාවෙන් ඉන්දියාවට යනකොට ලංකාවේ ඉමිග්‍රේෂන් එකකින් වදිනවනේ සීල් එක ඔයාලා ඒ කියන්නේ ඉන්ටර්විව් එකට යන දවසේ මේ මම කියන්නේ මේ ડોකියුමන්ට් එක ඔක්කොම ඩැක්ස් කරනවා ඉන්ටර්විව් යන දවසට මේ પાස්පෝර්ට් එකේ වදිනවා ලංකාවේ ඉමිග්‍රේෂන් එකෙන් සීල් එකක් වදිනවා ඊට පස්සේ ඔයා ගිහලා ඉන්දියාවේ බැස්සට පස්සේ ඉන්දියාවෙනුත් ගහනවා ඉමිග්‍රේෂන් එකෙන් සීල් එකක් මෙන්න මේ සීල් දෙකම තියෙන page එක තියෙනවනේ ඒකේ print out එකක් ගන්න අනිවාර්යයෙන්ම ඉන්දියන් වීසා එක වෙදිච්ච page එක තියෙනවනේ අන්නේ page එකෙත් ගන්න ඕනේ හැබැයි මේ සීල් ටිකයි ඊට පස්සේ ඉන්දියන් වීසා එකයි වෙදිච්ච ඒ ඔක්කොම එක A4 එකකට එන විදිහට ගන්න. ඔයා ගිහින් නවතිනවා හොටෙල් එක ආසන්නේ තියෙනවා print out ගන්න ඕන තරම් තැන් මම කලින් වීඩියෝ එකෙත් ඒ ගැන කියලා තියෙනවා. එතනින් ඒ print out එක අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඕනේ. මොකද ඒකත් ඔයාලට ඉන්ටර්විව් එකේදී ඉල්ලනවා. එතකොට මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන් කිව්වහම මේ පළවෙනි ෆයිල් එකට ස්ටුඩන්ට් අපි හදා ගන්න ඕනේ. මේ මම පෙන්නපු ටික තමයි පෙළ ගස්සලා හරි පිළිවෙලට හදා ගන්න ඕනේ පළවෙනි ෆයිල් එක. ඔන්න පළවෙනි ෆයිල් එක හදාගෙන ඉවරයි. දැන් අපි හදන්නේ දෙවෙනි ෆයිල් එක. මේක තමයි source of fund ෆයිල් එක. මේක තමයි අපි හරියටම හදා ගන්න ඕනේ. මොකද මේ ෆයිල් එකේ අනුව තමයි අපිට ඩිසිෂන් එන කාල සීමාව කොච්චර කාලයක් යනවද ඉක්මනට වෙනවද පරක් වෙනවද හැමදේම තීරණය වෙන්නේ මෙන්න මේ ෆයිල් එකේ. මොකද මේකෙන් තමයි අපි අපේ ෆන්ඩ්ස් පෙන්නන්නේ. මේක හරි පිළිවෙලට හදාගත්තේ නැත්නම් තමයි ඔය හුඟ දෙනෙකුට කියන ප්‍රශ්නේ ඉන්නේ අපිට මාස දෙක තුනක් වෙනවා දැන් අපි ඉන්ටර්විව් ගිහිල්ලා තාම අපේ ඩිසිෂන් පෙන්ඩින් අරෝමියක් කියන ප්‍රශ්න ගොඩක් වෙනවා මේක නැත්නම් මොකද ඒගොල්ලෝ විශේෂයෙන්ම බලන්නේ මේක තමයි මොකද අපි ඒ රටට ගිහිල්ලා අපිට අවුරුද්දක් ජීවත් වෙන සල්ලි තියෙනවද කියන එක තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම බලන්නේ ඒ හින්දා තමයි අපි මේ ෆයිල් එක හරියට හදා ගන්න ඕනේ source of fund හදනකොට ඉතින් හදන ක්‍රම කීපයක් තියෙනවා මේක කෙනින් කෙනාට ඩිපෙන්ඩ් වෙනවා තමන් පෙන්නන source එක අනුව මම කෙටියෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ ගැන source එක පෙන්වන්න පුළුවන් කීප දෙනෙක් ඉන්නවා ස්ටුඩන්ට්ට පෙන්වන්න පුළුවන් ස්ටුඩන්ට් මැරිඩ් නම් හස්බන්ඩ්ට හෝ වයිෆ්ට පෙන්වන්න පුළුවන් ඒ කියන්නේ ස්පවුස්ට ඊළඟට ස්ටුඩන්ට්ගේ අම්මට තාත්තට පෙන්වන්න පුළුවන් ඊට පස්සේ ස්පවුස්ගේ අම්මට තාත්තට පෙන්වන්න පුළුවන් මේ කියන 6 දෙනාට විතරයි පෙන්වන්න පුළුවන් මොකද්ද source of fund එකේදී පෙන්වන්න පුළුවන් cash පෙන්වන්න පුළුවන් මේ කියන 6 දෙනාට විතරයි අනිවාර්යයෙන්ම මේ 6 දෙනා ඇතුළත් කරලා ඒ කෙනෙක් හරහා පෙන්වන විදිහට වගේ ડોකියුමන්ට් ටික හදාගන්න අපිට පුළුවන් පෙන්වන්න ඉඩමක් විකුණලා නැත්නම් ගේයක් විකුණලා ඒකේ ડોකියුමන්ට් එක පෙන්වන්න පුළුවන් ඉඩමක් වගේ දෙයක් විකුණනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඔයාගේ නම්බරට තියෙන ඩීඩ් එකේ කොපි එකක් තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි වලින් නැත්නම් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් කරගන්න වෙනවා ඊළඟට ඔයා විකුණනට පස්සේ අදාළ කෙනා මිලදී ගත්තට පස්සේ එයාගේ නම ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ ඒකේ කොපි එකක් ඉල්ලගන්න ඒක අනිවාර්යයෙන්ම ඔයා දැන් ඉඩම හරි ගේ හරි විකුණනා නම් ඒ විකුණන ලෝයර් ඉන්නවනේ ඒගොල්ලෝ ගන්නකොට සයින් කරන ලෝයර් ඉන්නවනේ ડોකියුමන්ට් එක හදන එක්කෙනා
අන්නේ ඩීඩ් එක හදාගත්තට පස්සේ එයාටම කියලා මේක ට්‍රූ කොපි කරගන්න ඒක සීල් එක ගහලා සයින් එක ගහලා ඒක කොපි එකක් ගන්න ඊට පස්සේ පත්තිරු ටික ගන්න පත්තිරු ටිකත් හරියට චෙක් කරලා බලලා ඔයාගේ නම් ඊට පස්සේ ඔයාලා ඉඩම් විකුණපු කෙනාගේ නම ID numbers address මේ දේවල් හරියටම බලන්න ඊට පස්සේ ඔයාලා ගෙවපු ගණන් ඒ හැමදේම බලලා කීයටද විකුණන්නේ ඒ විකුණපු ගණන් බලලා ඒ හැමදේම හරියට තියෙනවද කියලා බලලා පත්තිරු ටික චෙක් කරලා පත්තිරු ටික ට්‍රාන්ස්ලේට් කරගන්න ඊළඟට විශේෂම කාරණාවක් තමයි කියන්න ඕන දෙයක් තමයි ඔයාලා ඩීඩ් එක සයින් කරන දවසේම අනිවාර්යෙන් කෑෂ් හරි චෙක් එකක් හරි ඔයාලා මේ පෙන්නන account එකකට අනිවාර්යෙන්ම ඒ දවසේම ඩිපොසිට් වෙලා තියෙන්න ඕනේ අන්න ඒක ස්ලිප් එකත් අනිවාර්යෙන් තියාගන්න. දැන් ඔයාලා මෙහෙම හිතන්න ඔය මේ ෆික්ස් ඩිපොසිට් එකකින් වගේ පෙන්නනවා නම් ඒ ඩිපොසිට් කරපු දවසට අදාළ කොහෙන්ද කෑෂ් ටික ආවේ කියලා පෙන්නන එකත් වඩාත් හොඳයි. ඒ ඔයාලා ඩිපොසිට් කරද්දී ඒ ස්ලිප් ඔයාලා ගාව දැන්ට නැත්තම් කලින් අවුරුදු දෙක තුනක කලින් දෙයක් එකක් නම් ඔයාලා ගාව ස්ලිප් නැති වෙන්න පුළුවන් නේ. හැබැයි ඔයාලා චෙක් කරගෙන ඔයාගේ account එකෙන් කවද්ද ඔයාලා ඩිපොසිට් කරේ කියලා ඒ ඔයාලා ඩිපොසිට් කරපු අදාළ බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඒක ඔයාලට ස්ලිප් එකේ කොපි එකක් ඔයාලට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒතකොට සීල් එකක් ගහලා ඒගොල්ලෝ ඒ කොපි එක හොයලා ඔයාලට print out එකක් දෙනවා. අන්න ඒකත් ලෑස්ති කරන්න පුළුවන්. ඔය ෆික්ස් ඩිපොසිට් එක මොන හරි නැත්නම් ජුවලරි සේල් වලින් පෙන්නන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවානේ. අන්න ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකකට දාලා සල්ලි ටිකකින් පෙන්නනවා නම් ඒ වගේ නැත්නම් වෙහිකල් සේල් එක වෙහිකල් සේල් එකක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වාහනේ විකුණුවාට පස්සේ පොත ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ ඒ පොතේ කොපි එකක් තියෙන්න ඕනේ. ඔයා ගාව තියෙද්දි පොතේ කොපි එකක් තියෙන්න ඕනේ. ඒ ටිකේ තියෙන ඔය ඩීටේල්ස් වලට අමතරව ඔයාලට ඔයින් නම් ගන්න පුළුවන්. ඒකෙත් පත්තිරුවක් ගන්න පුළුවන්. නාරාහෙන් පිටර ගිහලා රික්වෙස්ට් කරපුවා ඔයාලට ඒකත් දවසක් යන්නේ නැහැ. පැයක් දෙකක් තුනක් ඇතුළත ඔය වාහනේ විකුණපුවට අදාළව පත්තිරු ගන්න පුළුවන්. මේවත් ඉතින් ට්‍රාන්ස්ලේට් කරලා තියා ගන්න ඕනේ. මොකද ඉංග්‍රීසි වලින් එනවා නම් අවුලක් නැහැ. ඉංග්‍රීසි වලින් එන්නේ නැති හැම ඩොකියුමන්ට් එකම ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. මේවා ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. සෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ටික තමයි සෝස් ඔෆ් ෆන්ඩ් වලට අදාළ වෙන්නේ. තව ඉතින් සෝස් ඔෆ් ෆන්ඩ් පෙන්නන ක්‍රම කීපයක් තියෙනවා. මම ওই කීපයක් ගැන කතා කරේ. ඒක ඔයාලට අදාළ විදිහට ඔයා පෙන්නන ෆන්ඩ්ස් කොහොමද පෙන්නන්නේ කියලා බලලා අන්න ඒ අනුව අවශ්‍ය ඩොකියුමන්ට් එක හරි පැහැදිලිව හදාගන්න. බොරු දේවල් පෙන්නන්න කරන්න යන්න එපා. ඔය ජුවලරි සේල් එහෙමත් කරනවා. ජුවලරි සේල් එකක් කරනකොට ලොකු ගණන් දාන්න එපා. අපිට ලක්ෂ 30ක 40ක වගේ ජුවලරි සේල් එකක් පෙන්නන්න පුළුවන්. ඊට වැඩි දැම්මොත් ඉතින් ප්‍රූව් කරන්න අමාරු වගේ දේවල් තියෙනවනේ. අන්න ඒ නිසා හරියට බලකට මොකද මේ ඩොකියුමන්ට් එක හරියට හදාගත්තේ දැන් ඔයාලට ඔය ගෲප් වල උනත් දකින්න ලැබෙනවා ඇති. මේ දවස් ටිකේ ගොඩාක් ප්‍රශ්න එනවා. සෝස් ඔෆ් ෆන්ඩ් වල ප්‍රශ්න එනවා කට්ටියට. ඒ නිසා මේ හරියටම මේ ටික හදාගන්න කල්පනාවෙන් කලබල වෙන්නේ නැතුව මේ ටික හදාගත්තා නම් ඔන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාලට. ඔන්න ඔය විදිහට ඩොකියුමන්ට් එක ලෑස්ති කරගත්තා නම් ඔන්න සෝස් ඔෆ් ෆන්ඩ් ෆයිල් එකත් ඉවරයි. ලෑස්ති කරගෙන මේ ටික තමයි මේ ෆයිල් එකට අවශ්‍ය වන්නේ. ඔන්න ඊළඟ ෆයිල් එක තමයි තුන්වෙනි ෆයිල් එක. ස්ටුඩන්ට් උමනා වෙන තුන්වෙනි ෆයිල් එක තමයි යුනිවර්සිටි පේමන්ට් එක. මේකත් මේ මහලුකු දේවල් ටිකක් නෑ පොඩි දේවල් ටිකක් තමයි දාගන්නවා. ඒ කියන්නේ ඔයාලා කොහොමද යුනිවර්සිටි පේමන්ට් එක කරේ කියන එක තමයි මේකේ පෙන්නන්න ඕනි. යුනිවර්සිටි පේමන්ට් එක කරපු අර ඩොකියුමන්ට් එකත් මේකට දාගෙන ඊට පස්සේ මේකට අවශ්‍යයි ඔයාලා පේමන්ට් කරපු විදිහ මොන හරි ඔයාලා වෙන කොහෙන් හරි කෑෂ් ඇදලා නම් මොන හරි අරගෙන අර සෝස් ඔෆ් ෆන්ඩ් ෆයිල් එක වගේම ඔයාලා සල්ලි මේකට ආවේ කොහෙන්ද කියන එක තමයි මේකෙත් පෙන්නන්න ඕනේ. ඒ වගේ අර ඊට පස්සේ බැංක් ස්ටේට්මන්ට් ටික අර ඔය ටික තමයි මෙතනට ඕන වෙන්නේ. එතකොට යුනිවර්සිටි පේමන්ට් එක කරන වෙලාවේ සල්ලි තිබුණේ ඒ account එකේ මොන account එකේද කරේ ඒකට අදාළ බැංක් ස්ටේට්මන්ට් අර ඔය ටික ඔන්න ඔය කියන ඩොකියුමන්ට් ටික තමයි මේකට උනන්නේ. ලොකු දෙයක් නෑ. ඒ ටිකත් පිළිවෙල ලෑස්ති කරගත්තා නම් ඔන්න ස්ටුඩන්ට්ගේ ෆයිල් තුනම අපි ලෑස්ති කරගෙන ඉවරයි. ඔන්න ඔය මෙරි කරපු කෙනෙක් නම් ඔන්න ඔයාගේ ස්පවුස් යනවානේ. ඔන්න ඊළඟ ෆයිල් එක තමයි ස්පවුස් ටු උමනා ෆයිල් එක. මේකට අදාළ දේවල් ටිකත් මම කියන්නම්. මේ ඔයාලට පෙන්වන්නේ ඒ අදාළ ඩොකියුමන්ට් ටික තමයි ලෑස්ති කරගන්න ඕනේ. අර වගේම කලර් පාස්පෝර්ට් කොපි දෙකක් ඕනේ. ඊට පස්සේ මේකට අනිවාර්යෙන් දාන්න ඕනේ ස්ටුඩන්ට්ගේ පාස්පෝර්ට් කොපි එකක් ඕනේ. ඊට පස්සේ බැලන්ස් කන්ෆර්මේෂන් බැංක් ස්ටේට්මන්ට් කියන්නේ ඒවයි මේ ෆොටෝකොපි කියන්නේ මම අර කිව්වේ කලින් ස්ටුඩන්ට්ගේ ෆයිල් එකට අපි දාගත්තා කියලා. බැංක් ස්ටේට්මන්ට් ටික ඊට පස්සේ බැලන්ස් කන්ෆර්මේෂන් අන්න ඒවයි කොපි සෙට් එකක් print කරලා වෙනම තියාගන්න මේ ස්පවුස්ගේ ෆයිල් එකට. ඊළඟට ඕනේ මේ මැරේජ් සර්ටිෆිකේට් එක. මැරේජ් සර්ටිෆිකේට් එකේ බුක් කොපි එක ඕනේ. ඊට පස්සේ බුක් කොපි එක ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි එජ් ඔෆිස් එකෙන් ගන්න කොපි එක ඕනේ. ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. මේ ටික ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි සෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගෙන් ට්‍රාන්ස්ලේට් කරගෙන හරියන්නේ නැහැ. කොළඹ වලට නම් බත්තර මුල්ලේ තියෙනවානේ රෙජිස්ටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක.
ඔන්න ඔතට ගිහිල්ලා අපි ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනි මේ ඩොකියුමන්ට් එක. ඒක ට්‍රාන්ස්ලේට් කරලා මේකත් කරගන්න දවස් 4-5ක් යනවා. අපි ගිහිල්ලා ඩොකියුමන්ට් එක දුන්නට පස්සේ දවස් 4-5කින් තමයි දෙන්නේ. මේ ටික ට්‍රාන්ස්ලේට් කරගෙන ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේකේ සිංහල දෙකේ, ඒ කියන්නේ බුක් කොපි එකයි ඒ ජොබ් එකෙන් ගන්න කොපි එකයි, ඊට පස්සේ ඒ දෙකේ ට්‍රාන්ස්ලේට් දෙකයි මේ ඔක්කොමගෙම FM ඇටච් කරගන්න ඕනේ. ඒකත් එතනින්ම කරගන්න පුළුවන්. FM ඇටච් කරගන්න එක මේ අනිවාර්යයෙන්ම ඒ ටික කරගන්න ඕනේ. ඊළඟට PK1+ ඇප්ලිකේෂන් එක ඕනේ. ඊට පස්සේ caregiver letter එක ඕනේ. මේ PK1+ ඇප්ලිකේෂන් එක අපි ඩවුන්ලෝඩ් කරගන්නේ මේ එන්ටර්පිල්ලන් එකේ. එන්ටර්පිල්ලන් මේ ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරලා පස්සේ මේවා ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට එනවා. ඒ ටික ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් ගන්න ඕනේ ඔයා. ඊළඟට caregiver letter එක. මේ letter එක අපි හදා ගන්න ඕනේ letter එකක්. මේක අපි හදන්නේ ස්ටුඩන්ට් තමයි මේ letter එක දෙන්නේ. ස්ටුඩන්ට් දෙන්න ඕනේ දැන් හස්බන්ඩ් යනවා නම් හස්බන්ඩ්ගේ passport numbers full name එක දාලා මම යන්නේ මේ ඩිග්‍රී එකට යන්නේ මේ යුනිවර්සිටි එකේ, මම යනකොට මගේ ෆැමිලි එක අරගෙන යනවා කියන එක පෙන්නලා මේ තමයි මේ ડોකියුමන්ට් එක හදා ගන්න ඕනේ. මේක බබාලා ඉන්නවා නම් බබාලාගේ නම දාන්න, ෆැමිලි එකේ කට්ටියගේම ඩීටේල්ස් දාලා තමයි හදන්නේ. ඒක තමයි මේ ડોකියුමන්ට් එක. ඊළඟ රෙසිඩන්ට් පර්මිට් ඇප්ලිකේෂන් එක, ඉන්ටර්ෆිල්ලන් රිසිට් එක, අර සර්ටිෆිකේට් ඔෆ් පෙන්ඩින් ඔන්ලයින් කේස් මම අර ස්ටුඩන්ට් එකකින් කතා කරා වගේ මේ ටික ඔක්කොම ඉන්ටර්ෆිල්ලන් එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගන්නේ. ඊළඟට RP ෆොටෝ එක මම ඒක ගැන කිව්වා කලින්. ෆොටෝ එක කොහොමද කරගන්නේ කියලා. ඊළඟට අර මම කලින් කිව්වා වගේම අනිවාර්යෙන් ඔයාලා ඉන්දියාවට යනකොට ලංකාවේ ඉමිග්‍රේෂන් එකේ නෙවෙයි ඉන්දියන් ඉමිග්‍රේෂන් එකේ නෙවෙයි ඔයාලගේ પાස්පෝර්ට් එකේ වදින පේජ් එකේ අර සීල් එක වදින පේජ් එක තියෙනවනේ. ඒකේ ඒ ඉන්දියන් වීසා එක තියෙන පේජ් එකේ අනිවාර්යෙන් එක A4 එකකට වදින විදියට print out එකක් ගන්න, ෆොටෝ කොපි එකක් ගන්න. ඒක අනිවාර්යෙන් ඔයාලා අරන් යන්න ඕනේ ඉන්ටර්විව් එකට. අනිවාර්යෙන් ඒක ඔයාගෙනුත් තියලනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් ගෙනුත් තියලනවා, ස්පවුස් ගෙනුත් තියලනවා, බබාලා යනවා නම් බබාලාගෙනුත් අනිවාර්යෙන් ඒක ඕනි. ඒ හින්දා මතක ඇතුව ඒක මේක උඟ දෙනෙක් දන්නේ නැහැ, උඟ දෙනෙක් කියන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් ඕක අරගෙන යන්න. ওই ටික තමයි ස්පවුස්ට අදාළ වන්නේ ડોකියුමන්ට් ටික. මේ ටික ලෑස්ති කරගත්තා නම් ඔය ස්පවුස්ගේ ෆයිල් එකත් අපිට කම්ප්ලීට්. ඔය ඊළඟ ෆයිල් එක තමයි බබාලාගේ ෆයිල් එක. ඔයාලට බබාලා ඉන්නවා නම් බබාලාගේ ෆයිල් එක හදා ගන්න ඕනේ. බබාලා එක්කෙනෙක් ඉන්නවා නම් එකයි, දෙන්නෙක් ඉන්නවා නම් දෙකයි. ඒ විදිහට බබාලා ඉන්න ප්‍රමාණය අනුව ෆයිල් හදා ගන්න ඕනේ. මේ ඔක්කොම එන්නේ එකම ડોකියුමන්ට් ටිකක් තමයි මම පැහැදිලි කරන්නම්. ඒකත් අර වගේම කලර් પાස්පෝර්ට් කොපි දෙකක් ඕනේ බබාගේ. ඊළඟට ස්ටුඩන්ට්ගේ කලර් પાස්පෝර්ට් කොපි එකක් ඕනේ. ඊට පස්සේ ස්පවුස්ගේ එකක් අනිවාර්යෙන්ම ඕනේ. මේ પાස්පෝර්ට් කොපි එකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ එදාල් තියෙන සර්ටිෆිකේට් ඔෆ් පෙන්ඩින් ඔන්ලයින් කේස් කියන්නේ ඉතින් අර මම කලින් පැහැදිලි කරානේ ඒක. ඒක ඉන්ටර්විව් එකෙන් ගන්න. ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් ඕනේ. අනිවාර්යෙන් බුක් කොපි එක ඕනේ මේකෙදිත්. ඊට පස්සේ ඒජ් ඔෆිස් එකෙන් ගන්න කොපි එකක් ඕනේ. මේ දෙකම ට්‍රාන්ස්ලේට් කර ගන්න ඕනේ බත්තර මුල්ලේ තියෙන රෙජිස්ටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන්. මේ දෙක ඊට පස්සේ ඒ ડોකියුමන්ට් ටික ඔක්කොම මේ අපි ෆොරේන් මිනිස්ටර් එකේ ඇටච් කර ගන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔන්න මම නැවත කියන්න. බර්ත් සර්ටිෆිකේට් එකේ බුක් කොපි එක ඕනේ. ඒජ් ඔෆිස් එකෙන් ගන්න කොපි එක ඕනේ. ඊළඟට ඒ දෙක බත්තර මුල්ලේ රෙජිස්ටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් ට්‍රාන්ස්ලේට් කර ගන්න ඕනේ. ඒ ට්‍රාන්ස්ලේට් කරගත්තු ડોකියුමන්ට් ටිකයි අර බුක් කොපි ඒජ් ඔෆිස් එකෙන් ගත්තු ටිකයි ඔක්කොම FM එකේ ඇටච් කරගන්න. කියන ෆොරේන් මිනිස්ටර් එකේ ඇටච් කරගන්න ඕනේ. බැරි වෙලා හරි ඔයාලගේ අර මට කලින් කියන්න අමතකුණාද මම මේ බැරි වෙලා හරි ඔයාලගේ බුක් කොපි නැත්නම් අනිවාර්යයෙන්ම ලෝ කෙනෙක් කරා රික්වෙස්ට් කරලා ඇෆිඩවිට් එකක් ගන්න ඕන. ඒ ඇෆිඩවිට් එක අරගෙන ඒකත් මේ ડોකියුමන්ට් එකට දා ගන්න ඕන. මොකද වගේ බුක් කොපි එක නැති වුණා කියන එක තහවුරු කරලා ඇෆිඩවිට් එකක් ගන්න ඕන. ඒ ටික තමයි මෙතනට ඕනේ. ඊට පස්සේ මේ කන්සර්න් ලෙටර් එක. කන්සර්න් ලෙටර් එක කියන එකත් අපිට ඉන්ටර්විලන් එකේදී තමයි ඩවුන්ලෝඩ් කරගන්න හම්බ වෙන්නේ. අර ડોකියුමන්ට් සබ්මිට් කරනකොට තමයි මේක තියෙන්නේ. මේක ඩවුන්ලෝඩ් කරගෙන මේක ඉන්ටර්විලන් මේ ඒකේදී ඩවුන්ලෝඩ් කරගත්තා මේ කන්සර්න් ලෙටර් එකෙන් කියන්නේ අර අම්මයි තාත්තයි දෙන්න මේ බබාලා රැගෙන යනවා කියන එක තමයි. මේක අම්මයි තාත්තයි දෙන්නම සයින් කරන්න ඕනේ. බබාලා ගෙනියනවා කියන එක වගකීම් බාර අරගන්නවා කියන එක තමයි මේ ලෙටර් එක දෙන්නේ. ඊට පස්සේ මේ PK4+ ඇප්ලිකේෂන් එක ඒකත් ඉන්ටර්විලන්මයි ගන්නෙ. ඊට පස්සේ caregiver letter එක ගැන මම කලින් කිව්වා ස්පවුස්ගේ. ඒ විදිහටම තමයි මේක තියෙන අර ඩීටේල් ටික දාලා කටින්ගෙන් ෆැමිලි එකේ ඩීටේල් ටික දාලා ස්ටුඩන්ට් දෙන ලෙටර් එකක් තමයි ඒක. ඊට පස්සේ රෙසිඩන්ට් පර්මිට් ඇප්ලිකේෂන් එක මේකත් ඩවුන්ලෝඩ් කරගන්න අපි ඉන්ටර්විලන් එකෙන්. ඊට පස්සේ ඉන්ටර්විලන් රිසිට් එක. ඒ කියන්නේ අපි මේ ડોකියුමන්ට් එක ඔක්කොම සබ්මිට් කරලා ඉවරලා ඉන්ටර්විලන් එකට
මේ අපි පේමන්ට් එක කරාට පස්සේ එන පේමන්ට් කරා කියන රිසිට් එක තමයි මේක. මේකත් මේ print එකක් කරගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් RP photos ඒ ගැන මම කිව්වා. ඒ ටික තමයි දැස්ති කරන්නේ. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ මම ආයෙ පහු මතක් කරන්නම්. ඔයාලා අර ඉන්දියාවේ ගිහිල්ලා බැස්සට පස්සේ ලංකාවේ ඉමිග්‍රේෂන් එකේ ඉන්දියාවේ කියන වදින මේ පාස්පෝර්ට් එකේ වදින කොපි එකක් අනිවාර්යෙන් බබාලගේ එකකට දාගන්න ඕනේ. ඔන්න ඔය කියන ડોකියුමන්ට් ටික තමයි ඕනේ වෙන්නේ බබාලගේ එකට ෆයිල් එක ලෑස්ති කරගන්නකොට. ඔන්න අද දවසේ අපි කතා කරේ ෆින්ලන්ඩ් යන්න ලෑස්ති වෙන ඔයාලා VFS එකට යන්න ලෑස්ති කරගන්න ඕන ડોකියුමන්ට් මොනවාද කියන එක තමයි කතා කරේ. ස්ටුඩන්ට් ගේ ෆයිල් එක, ඊට පස්සේ ස්පවුස් ගේ ෆයිල් එක, බබාලගේ ෆයිල් එක කොහොමද හදාගන්න කියන එක, ඒකට අවශ්‍ය ડોකියුමන්ට් මොනවාද, කොහෙන්ද ලෑස්ති කරගන්න, ගන්න කොහොමද කියන එක තමයි අපි දීර්ඝ වශයෙන් මේකදී කතා කරේ. ඔන්න එහෙනම් අද දවසේ කතා කරපු ડોකියුමන්ට් හැම එකක් ගැන විස්තර අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒ ටිකත් බලලා ඔයාලගේ ෆයිල් ටික හදාගන්න. Fly with Sara YouTube channel එක subscribe කරන්න. ඉදිරියේදීත් අපි මේ වගේ තවත් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. අද දවසට නවතින්න.